අපේ රටේ ආගමික උත්සවයක් පැවැත්වෙන අවස්ථාවට පෙරහරක් පැවැත්වෙනකොට ඒකටත් දැන් පාතාලෙන් තර්ජනය එල්ල කරනවා උන් කියන ආකාරයෙන් පෙරහර පැවැත්විය යුතුයි කියලා. ඉතින් මෙයාක අපේ සංස්කෘතික මංගල්‍යක මේ මොකද්ද වෙන්නේ? පෙරහැර ඇත්තටම පටන් අරන් තියෙන්නේ අපේ මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනුවන් පාලා තියෙන වසර 2286කට ඉස්සෙල්ලා. ඒ දවසේ තමයි උත්තිය රජුරෝ ලංකාවේ පළවෙනි පෙරහැර ආරම්භ කරලා තියෙන්නේ. ඒ පෙරහැර තමයි උතුම් දළදා පෙරහැර සහ අනිකුත් පෙරහැර මංගල්‍යයන් කතරගම පෙරහැර කියන ওই සියලුම මංගල්‍ය පටන් ගන්නේ වසර 2286කට ඉස්සෙල්ලා ඔක්තෝබර් මාසයේ ඒක ගැසට් කරලා තියෙන උත්තිය රජුරෝ. ඉතින් අද වෙනකොට මම හිතන්නේ ඔයාලා පස්සර ගිහිල්ලා බලන්නකෝ අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා මම කිව්වා මේ කතන්දර. පෙරහැරක්වත් කරා ගන්න බැරි වෙයි කියලා. ඒක රජයේ මැදිහත් වෙන්නේ නැහැ සමහරලට. රජයේ මැදිහත් නොවුනට අන්ඔෆිෂියල් කවුරු හරි සම්බන්ධ වෙනවා. මේවට ගේම් කියලා කියන්නේ දැන් දෙවුන්දර දේවාලේ. දැන් මේ බස්නායකරනේ මේ තර්ජනය කරන්නේ. එතකොට එහෙමනම් වන්දනා ගමන් ආඥාපනත යටතේ පොලිස්පතිවරයාට ලැබිලා තියෙන බලතලත් එක්ක ඒක නවත්තන එක නෙවෙයි වැඩි. අවුරුදු 2000 ගණන් තිස්සේ මේවා තිබිච්ච දේවල්. එහෙනම් ඒව නවත්තන්න බෑ. ඒකට අවශ්‍ය ආරක්ෂාව දෙන්නට ඕනේ. එහෙම පාතාලයට දැන් දීලා තියෙන එහෙමනම් මේ රට. එහෙනම් මම හිතන්නේ නිලමෙත් මම දන්නේ නැහැ. සමහරට නිලමෙත් සමහරට පාතාලයට සම්බන්ධ නැහැ. ඒ කියන්නේ බස්නායක නිලමේවරයා. එහෙමනම් බස්නායක නිලමේවරයා අයින් කරලා ඒකට වැඩ බලන එක්කෙනෙක් පත් කරලා බෞද්ධ කර කොමසාරිස්වරයාට මේ බලය තියෙනවා. අර කාවඩි දෙගොල්ලක් අතර ගැටුමක් තියෙනවා නම් පාතාල දෙකක් නේ දැන් මේ පෙරහැර කරන්න හදන්නේ. එහෙනම් ඒ වෙනදා කරපු විදිහට මේ පෙරහැරවල් ටික කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. එහෙනම් පොලිස්පතිවරයාට ලැබෙන වන්දනාගමන් ආඥාපනත යටතේ ගැසට් ගහලා හරියන්නේ නැහැ. එහෙනම් ඒක කරන්න බැරි නම් යන්න. නමුත් මේ මංගල් වලට අපේ සංස්කෘතියටත් තියන්න එපා. ඒ වගේ දළදා හාමුදුරුවෝ ගැන කියලා තියෙනවා මේ වටේ දළදා මාලිගාවේ වටේ විතරක් කරන්න කියලා පෙරහැර කරන්න කියලා රජයේ නියෝජනය කරන ඇමතිවරු කියනවා නියෝජ්‍ය ඇමතිවරු කියනවා. ඕක තමයි අපි ඉස්සර කිව්වේ මෙහෙම පෙරහැර කරන්න බැරි වෙයි කියලා. මම නම් හිතන හැටියට දැන් සුද්දොත් ගැසට් කරලා දීලා ගියපේක මුස්ලිම් මිනිස්සුවත් අපේ ද්‍රවිඩ සහෝදරයවත් කතෝලික සහෝදරයවත් මේකට බාධාවක් නම් කරන්නේ නැහැ. පාතාලේ සම්බන්ධ වුණොත් මේකට වෙඩි තියලා මරලා දායි. ඒ හින්දා අවශ්‍ය ආරක්ෂාව මේ රටේ ස්වෛරීත්වයට භෞමික අඛණ්ඩතාවයට අපේ තියෙන මේ උතුම් වූ මංගල කටයුතු වලට පාතාලෙන් බාධා වුණාම පොලිස්පතිවරයා වන්දනාගමන් ආඥාපනත යටතේ ඇවිල්ලා ගැසට් ගහලා ඒක කරන්න එපා කියලා දිසාපති ලියුම් වල හරියන්නේ නැහැ. ඒ හින්දා මෙයාලාට මේ ඩියුටිය කරන්න බෑ. ඒ හින්දානේ මෙහෙම ගැසට් ගහන්නේ. ඇඟ බේර ගන්න සංස්කෘතියට හෙන ගහපුතෙන් වලපල්ලට ගියපෙන් ආගමට දහමට නැහිලා පිච්චිලා අළු වෙලා ගියපුතෙන් කියලා කියන්නේ. ඒ හින්දා මහත්තයෝ ආඥා වන්දනාගමන් ආඥාපනතේ ලැබිච්ච බලතලත් එක්ක පෙරහැර නවත්තන ඒ අංගේ නවත්තන එක නෙවෙයි. බස්නායක නිලමේවරයාද අනිත් පාතාලකාරයෝද නැත්තම් ඔය තියෙන වෙනත් බෝට්ටුකාරයෝද කුඩුකාරයෝද මංකොල්ලකාරයෝද අයිස්කාරයෝද ඒ මිනිස්සුන්ගේ පදේට නටනවන දැන් ඒ මිනිස්සුන් පදේට නටන හින්දානේ පොලිස්පතිවරයා ගහලා තියෙන්නේ වන්දනාගමන් ආඥාපනතක් යටතේ. ඒ හින්දා උතුම් දළදා හාමුදුරුවෝ අනුරාධපුරයේ ඉඳලා කිස්තිරිමෙවන් මට මතකයේ හැටියට ඒ දිගනපු දවසේ ඉඳලා මේකේ පෙරහැරවල් කරලා තියෙනවා රාජධානි ගණනාවක. ඉතිහාසෙට මෙහෙම එකක් වෙලා නැහැ. ඉතිහාසෙට ඇයි මේ රටේ උපන් රටේ නායකයෝ මෙච්චර බෞද්ධය කියා ගන්නා කියන මිනිස්සු ඇයි මේ පෙරහැර මංගලට අකුල් හෙලන්නේ? පොලිස්පතිවරයා මේකට වන්දනාගමන් ආඥාපනත යටතේ ලියුම් ගහලා පෙරහැර නවත්තන්න පුළුවන් කමක් නැහැ පොලිස්පතිවරයාට. එහෙනම් අවශ්‍ය ආරක්ෂාව දෙන්න බස්නායක නිලමේවරයා එහෙම පාතාලට සම්බන්ධ අයින් කරන්න.